හැම දිනාටම තෙරුවන් සරණයි. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ සෙන්කඩගල පුරවරයේ තියෙන ඉතාමත් රමණීය ස්ථානයක් වන මාලගම්මන රජමහා විහාරස්ථානයට. අපි බලමු මේ විහාරස්ථානයේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ වන පූජනීය උල්ලදුපිටියේ විනීත ධම්ම නායක හාමුදුරන් වහන්සේ මුණ ගැහිලා මේ ඓතිහාසිකත්වය පිළිබඳව මේ විහාරස්ථානයේ තියෙන සුන්දරත්වය පිළිබඳව අපි බලලා කතා බහ කරලා මේ මාලගම්මන විහාරස්ථානය පිළිබඳව තියෙන ඓතිහාසිකත්වය මොන වගේද කියලා අපි පන්සලේ විහාරාධිපති පූජනීය උල්ලදුපිටියේ විනීත ධම්ම නායක හාමුදුරන් වහන්සේගෙන් අපි අහලා බලමු. අප විහාරස්ථානයේ ඓතිහාසික වශයෙන් වැඩගත් වන්නේ යුග දෙකක ආරම්භයක් සනිටුහන් කර තිබෙන මාලගම්මන රජමහා විහාරයේ ආරම්භක යුගයේ හැටියට ගම්පල යුගය අපිට සිහිපත් කරන්නට පුළුවන්. ගම්පල යුගයත් මහනුවර යුගයත් අතර බිහි වූ විශිෂ්ට ගණයේ චිත්‍ර අලංකාර පිළිම ඇතුළත් මේ විහාර මන්දිරය හැම්පිට විහාරයක් හැටියට තමයි ඉතිහාසගත තොරතුරු වලින් අපිට සනාථ වන්නේ. මේ ආරම්භය 1343 හතරවන බුවනගබා මහරජාණන් තමයි ගම්පල යුගයේ රාජාභිෂේක ලබන්නේ. එතුමන් ගම්පල සිට මෙහාරිස්පත්තු ප්‍රදේශයට නිරන්තරයෙන්ම වීදි සංචාරය සඳහා ගම් දනව්වල ඇති පොදු ප්‍රශ්න සඳහා ඒ වගේම ජීවත් වෙන පුජ්‍යලයන් පිළිබඳව විමසිලිමත්ව ඒ ගැන හොයා බලමින් සිටින අවස්ථාවේදී තමයි මෙම රමණීය භූමිය නෙත ගැටී ඇත්තේ. විශේෂයෙන් මේ රජතුමා පැමිණීමට ප්‍රථම මේ ස්ථානයේ පත්තිනි දෙවියන්ගේ දේව පිළිමය ඇතුළත් දේවාලයක් තිබුණු බව තොරතුරු වලින් සඳහන් වෙනවා. මේ රජතුමා සමග තමන්ගේ අගබිසව නිරන්තරයෙන්ම මේ සංචාරය සඳහා රජතුමන් සමග එක්කාස් වෙනවා. ඔය යන අතරතුරදී රජබිසවට දරුණු අසනීප තත්ත්වයක් ඇති වෙලා හදිසි ප්‍රතිකර්ම සඳහා එකල බෙහෙත් ශාලා නොතිබුණත් රජතුමාට ආරංචි වෙනවා මෙම ස්ථානයේ තියෙන දේවාලේ කපු මහතා විසින් ගෙදකම් කරන බව. රජතුමා ඊටාම ඉක්මනින් යොහුසුලුව තමන්ගේ බිසව කැටුව මාලගම්මන පිහිටි නැත්නම් මේ ස්ථානයේ පිහිටි දේවාලයට ඇවිල්ලා යාතිකා කරගෙන ඒ දේවියගේ අසනීප තත්ත්වය දුරු කරගන්නට පුළුවන්කම ලැබිලා තිබෙනවා. එහි ඇති වූ විශ්වාසය මත මෙතෙන්ද බාරයක් වෙලා දේවිය තීරණය කළා විහාරයක් මේ ස්ථානයේ කරවන්නට. දේවියගේ මාලය තැන්පත් කරලා මේ ස්ථානයේ දාගැබක් සකස් කරලා තිබෙනා මුලින්ම. ඒ නිසා තමයි මෙම ගම්මානයට මාලගම්මන කියන ගම විහාර වුණේ. මේ මාලගම්මන ගම ඓතිහාසික වතිමුත් ඊටාම රමණීය කඳු වලලු අතරින් පටවිච්ච නිසා මාලයක ආකාරයෙන් තිබෙන නිසා මාලගම්මන කියන නාමයත් ඇතුළත් කරගෙන තිබෙනවා. ඉන් පසුව මේ විහාරස්ථානයේ විහාරයක් බවට පත් කළේ ඒ දේවියගේ ඥාති සහෝදරයෙක් මෙම ස්ථානයේ ශ්‍රී නිවාස නමින් පැවිදි කරලා මෙම විහාරම්භය ආරම්භ කර ඇති බවට තොරතුරු සඳහන් වෙනවා. මේ විහාරයේ ඇති සුවිශේෂ බවක් තමයි
තැම්පිට විහාරයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. නමුත් මහනුවර යුගයේ කාලය තුලදී ලංකාවට පෘතුගීසින් ආක්‍රමණය කළා. ඒ පෘතුගීසින් උඩරටට ඇතුළු වෙන අවස්ථාවේදී මුලින්ම මේ විහාරය නැත්නම් තැම්පිට විහාරයට දැඩි හානි පැමිණිලා තිබෙන බව ඉතිහාසගත තොරතුරු වලින් දක්නට පුළුවන්. ඒ වගේම කීර්තිසි රාජසිංහ රජතුමාගේ කාලේ තමයි ඔය පෘතුගීසි ලංකාවට පැමිණුණේ. ඉන්පසු 1815 දී ඉංග්‍රීසීන්ගේ කැරැල්ල ඇති වෙච්ච අවස්ථාවේදී මෙම විහාරය නැවත වතාවක් සතුරන්ගේ ග්‍රහණයට හසු වෙලා විනාශ වී තිබෙනවා. ඔය ආදී වශයෙන් බලනකොට යුග දෙකක නැත්නම් අවස්ථා දෙකකදී මෙම විහාරස්ථානයේ සතුරු ආක්‍රමණ වලට ගොදුරු වීමත් නිසා විහාරය ඊටම අඳුරු යුගයක් පැවතිලා තිබෙනවා. ඒ කෙසේ වෙතත් ඊට පස්සේ 1870 පමණ වන විට නුගවේල අධිකාරන්තුමා නැවත මේ විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කරලා මහා සංඝයාට වන්දනාමාන කරන්නට අවස්ථාව සලසා තිබෙනවා. ඒ කාලයේ වන විට මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැඩ ඉන්න දළදා මාලිගාවේ අලුත් මාලිගාව සකස් කරේ මේ කියන අධිකාරන් නුගවේල නිලමේතුමා. එතුමා තමයි එවකට දීවඩ නිලමේ බහාරයේ දීවඩ නිලම තරතුරු දරමින් මාලිගාවේ සිටී. නුගවේල ගම්මානයට අයිති මේ මාළගම්මන රජමහා විහාරයේ සමග ලොකු බැඳීමක් එතුමාට තිබුණා. එතුමා ඒ අවස්ථාවේදී අලුත් මාලිගාව ඉදිකිරීම සඳහා ඉන්දියාවෙන් ගල්වඩුවන් ගෙනල්ලා ඒ මාලිගාව අලුත් මාලිගාව සකසන අවස්ථාවේදී තමයි මේ ප්‍රතිසංස්කරණය කරන්නට දුන්න විහාරස්ථානයේ අර ඉදිරියෙන් තියෙන ඒ ගල් ස්තම්භ කැටයම් යොදලා විහාරස්ථානයට නැත්නම් වහලෙට ආධාර පිණිස සකස් කරලා මේ විහාරයේ ප්‍රතිසංස්කරණය කරලා තිබෙනවා. අඩි 5ක් පමණ උසින් තැම්පිට විහාරයක් වශයෙන් මේ විහාරය දකින්නට පුළුවන්. විහාර දෙකක් තිබෙනවා. සතපෙන පිළිම වහන්සේ වැඩ ඉන්නේ මහනුවර යුගයේ, ඒ වගේම ගම්පල යුගයේ තමයි සමාධි පිළිම වහන්සේ නැත්නම් විහාරයේ තිබෙන්නේ. මේ විහාරයේ ඇතුලේ ඊටාම ලස්සන දැකුම්කලු විදුසිතුවම් අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා. අනිත් විහාරස්ථානවල දකින්නට නොලැබෙන දුර්ලභ ඡායාරූප නැත්නම් සිතුවම් ගත කර තිබෙනවා. විශේෂයෙන් අටවිසි මහා රූප, ඒ වගේම බුද්ධ පරිනිර්වාණය, ඒ වගේම බුදුහාමුදුරන්ගේ පිරිනුවන් මංචකය, ඒ වගේම මාර පරාජය, ඔය ආදී වශයෙන් ඉතාම ලස්සන විදුසිතුවම් අත් දකින්නට පුළුවන්කම ලැබෙනවා. මේ වගේ මේ විහාරස්ථානයේ තුන්වෙනි වතාවට ප්‍රතිසංස්කරණය කළ බව විහාරයේ ඇති ශිලා ලේඛනවල සඳහන් වෙනවා. විවිධ අවස්ථාවලදී අපිට ඇති වෙච්ච ඒ උදුරුම නිසා විහාරයේ ප්‍රතිසංස්කරණය කළ බව. මේ ඓතිහාසික වැදගත්කමකින් යුක්ත මේ විහාරස්ථානය පිළිබඳව සංඝ පරපුර ආරම්භ වන්නේ ඒ සිව්වන බුවනගබා රජතුමාගේ දේවියගේ සහෝදරයක් මේ විහාරස්ථානය පැවිදි කරලා ශ්‍රීනිවාස නමින් නම් තැබුවා. ඒ වගේම ඉන්පස්සේ මේ විහාරස්ථානයේ පැවිදි බිමට පත් වෙලා තිබෙන්නේ සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ මහනුවර යුගයේ වෙන විට බුදුදහම ඊටාම අභාග්‍ය සම්පන්න යුගයකට පත් වෙලා තිබ්බේ. ඒ යුගයේ තමයි සියම් මහා දේශයෙන් ලංකාවට උපසම්පදා වඩම්වලා සංඝරාජ හාමුදුරුවෝ තමයි මූලිකත්වයෙන් කටයුතු කරේ. උන්වහන්සේගේ 9 වෙනි ගෝලයා මාළගම්මන උන්වහන්සේ නමින් මේ විහාරස්ථානයේ විහාරාධිපති වශයෙන් කටයුතු කර ඇති බව
සංඝරාජ වතගොත කියන ග්‍රන්ථයේ ඇතුළත් වෙනවා. ඉන් පස්සේ මේ විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට පත් වෙලා තිබෙන්නේ පොල්කොටුවේ මංගල නායක හාමුදුරුවෝ. ඒ නායක හාමුදුරුවෝ වෛද්‍යවරයෙක්, දක්ෂ වෙදෙක්, සිංහල වෙදකම බොහොම හොඳින් ඉෂ්ට සිද්ධ කරපු වෙද පරම්පරාවකට හිමිකම් කියන යතිවරයාණන් වහන්සේ නමක් තමයි පොල්කොටුවේ මංගල නායක හාමුදුරුවෝ. උන්වහන්සේගේ ඇවෑමෙන් පස්සේ මෙම විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට පත් වුණේ වරල්ලගම රතනජෝති නායක හාමුදුරුවෝ. උන්වහන්සේ සුමංගල හාමුදුරන්ගේ ගෝලයෙක්. සුමංගල හාමුදුරන්ගේ ගෝලයෙක් නිසා උන්වහන්සේගේ වෙදකම වරල්ලගම රතනජෝති නායක හාමුදුරුවෝ විසින් සමාජ මෙහෙවරක් හැටියට සිද්ධ කළා. ඉන්පස්සේ වරල්ලගම ධම්මාලෝක නායක හාමුදුරුවෝ මේ විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට පත් වුණා. උන්වහන්සේ 1981 පමණ වෙනකන් ජීවත් වුණා. උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් හැටියට ප්‍රථමයෙන්ම මට පැවිදි භාවය ලබා ගන්නට පුළුවන්කම ලැබුණා. උන්වහන්සේගෙන් පස්සේ මේ ස්ථානයේ විහාරාධිපති ධූරයට පත් වුණේ සාරසියපත්තේ ප්‍රධාන සංඝනායක බෝවත්තේ රතනජෝති නායක හාමුදුරුවෝ. උන්වහන්සේගෙන් පසුව වරල්ලගම ධම්මාලෝක හාමුදුරන්ගෙන් පසුව මේ පැරණි පෞරාණික වෙදකම එතනින් එහාට කරන්නට කෙනෙක් හිටියේ නැහැ. ඒ වෙදකම දැන් අභාවයට ගිහින් තිබෙනවා. ඉතින් ඔය ආදී වශයෙන් කරුණු කාරණා කරනකොට මේම රමණීය විහාරස්ථානයේ ජාතික වශයෙන් ආගමික වශයෙන් මහා මෙහෙවරක් සිද්ධ කිරීම සඳහා ශ්‍රීනිවාස නමින් කලින් අධ්‍යාපන ආයතනයක් 1945 පමණ ආරම්භ වෙලා තිබෙනවා. ඉන්පසුව මේක මහානගර යුගයේ අඳුර යුගයත් සමග නිමාවටපත් වෙලා තිබෙනවා. නැවතත් 1981 ධර්මාලෝක නමින් මෙම ස්ථානයේ පිරිවනක් ආරම්භ කරලා වර්තමානයේ දක්වාම ජාතික ආගමික අවශ්‍ය කරන භික්ෂූන් වහන්සේලා අධ්‍යාපනය ලබා දෙන්න තෝතැන්නක් බවට පත් කරගෙන තිබෙනවා. මේ ආදී වශයෙන් කරුණු කාරණා සලකා බලනකොට ඓතිහාසික වතිමුත් ඉතාම වැදගත් විහාරස්ථානයක් හැටියට ඓතිහාසික මාලගම්මන රාජා මහා විහාරය සලකන්නට තිබ්බා. අසුනබර YouTube channel එක ආරම්භ කරලා ජාතියට මහා මෙහෙවරක් සිද්ධ කිරීමට කටයුතු කරන ඒ YouTube channel එකේ හිමිකරුවන් ඉතා වටිනා වැදගත් මෙහෙයක් සාසනික වශයෙන් සිද්ධ කරගෙන ලංකාවේ ඇති විවිධ පෞරාණික විහාරස්ථාන නූතන යුගයේ සංගවිලා ඇති නැත්නම් ප්‍රසිද්ධියකින් තොර ඇති වටිනා ස්ථාන වලට ගිහින් එහි ඇති ඓතිහාසික තොරතුරු තමන්ගේ රූපවාහිනී නැත්නම් YouTube channel එකට යොමු කරලා ලෝකවාසී සියලු දෙනාටම ධර්මයේ පිළිබඳව ආගමේ වටිනාකම් පිළිබඳව ඓතිහාසික තොරතුරු පිළිබඳව හොඳ මෙහෙවරක් කිරීමට තමයි ඒ ඇත්තන්ගේ බලාපොරොත්තුව. එම කාර්යය සාර්ථක වේවායි කියලා මේ මොහොතේදී මම ඉතාම ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා.